උපුටා ගැනීම. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රංගවල මහතා පදවාගෙන ගිය ජීප් රථය මෝටර් රථයක ගැටි වයස අවුරුදු 1ක බිලිඳියෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වනවා. මන්ත්‍රීවරයාගේ ජිප්රියේ ගැටුණු මෝටර් රථය කාන්තාවක විසින් පදවාගෙන ආ බවටයි තොරතුරු වාර්තා වන්නේ. අනතුරින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් පසුවන අතර කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලටත් කුඩා දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ සවස දෙනිය මුල්ල දෙස සිට ඩිමෝ හන්දිය දක්වා ජිප් රථය පදවාගෙන යද්දී මුලින්ම යතුරු පැදියක ගැටී ඇති බවටයි පොලිසිය පවසන්නේ. එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු පදවාගෙන ආ ජිප් රථය දකුණු පසට හැරවීමේදී ඩිමෝ හන්දිය දෙස සිට දෙනිය මුල්ල දෙසට ධාවනය වූ කාර් රථය ගැටී ඇති බවට පෙනී යන බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූ මන්ත්‍රීවරයා කොළඹ යන බව පවසා සිය කැමැත්තෙන්ම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මේ අතර අනතුරට ලක් වූ මෝටර් රථයේ ගමන් කළ අයගේ ඥාතියෙකු බව කියන පුද්ගලයෙකු සමාජ මාධ්‍යයන්හි ලියූ සටහනක් සහ කාන්තාවන් කිහිප දෙනෙකු හඬා වැටෙන රෝහලක ඇතුළත දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්ද මේ වන විට සංසරණය වෙමින් තියෙනවා. එම වීඩියෝවේ රෝද පුටුවක වාඩි වී සිටින අශෝක රන්වල මන්ත්‍රීවරයාද දැක ගන්නට පුළුවන්. අදාළ සටහනට අනුව බිලිඳාගේ හිසට තුවාල සිදු වී ඇති අතර මන්ත්‍රීවරයාගේ නීතිඥයෙකුයයි කියා ගන්නා පුද්ගලයෙකු පැමිණ එම පවුලේ අය සමග මෙය ගොඩින් බේරා ගනිමු යයි පවසා තිබෙනවා. එමෙන්ම මන්ත්‍රීවරයාද දරුවාගේ පියා සමග කතා කර මගෙන් පොඩි අත්වැරද්දක් වුණා යනුවෙන් පවසා ඇති බවටයි එහි දැක්වෙන්නේ. මන්ත්‍රීවරයා බීමතින් රිය පදවා ඇති බවට එම සටහෙනදී දැක්වෙනවා. බීලා හිටපු අය කීප දෙනෙක් එක්ක තුවාල වෙලා හිටිය අයව රෝහලට යවුවා. ඒ අයගේ අරක්කු ගඳ වෙන්නේ නැති මගේ ඇඟෙන් එන්නේ යයි මන්ත්‍රී රන්වල මහතා පවසා සිටි බවටද සමාජ මාධ්‍යවල දැක ගන්නට පුළුවන්. උපුටා ගැනීම අවසන්. මෙවන් වීඩියෝ දිනපතා නරඹන්න විශ්ම TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.